1815 සිට 1818 දක්වා සැඟවුණු සත්‍යයන්ගේ දොරටුව විවර කරන අනුෂ්ක හෙට්ටිආරච්චි සහ තිලා නවකවෝගේ අද්විතීය ඓතිහාසික විමර්ශනාත්මක කෘතිය මහා හෙළයා කියවන්න. අපේ රටේ ඉතිහාසය ගන්නකොට සනුති අපිව ලේසියෙන් යටත් කරගන්න ඉඩකඩක් ලැබුණේ නැහැ. 1815 විවිධ හේතු නිසා අන්තිමට කිවිසුමක් වගේ අපි යටත් වුණාට. හැබැයි අපිව යටත් කරගත්තු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්වත් හිතුවේ නැහැ 1815 අපි යටත් කරගෙන 818 වෙද්දී ඔවුන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වෙන තරමට අපේ රට අපේ ජාතිය ඒ තරම් ශක්තිමත් වෙයි කියලා. හැබැයි මේ ගෙවුණු කාලවකවානුව ගැන අපි දන්න දේවල් තියෙනවා, අපි අධ්‍යයනය කරලා තියෙන දේවල් තියෙනවා, අපිට පුංචි කාලේ ඉඳන් අපේ පෙළ පොත්වල උගන්වපු දේවල් තියෙනවා. හැබැයි මේක ඇතුලේ ඊට එහා කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. මේ කතාව ඇතුලේ අපි නොදන්න වීරයින් ඉන්නවා. අපි ඒ සම්බන්ධයෙන් වෙන කතා බහකට තමයි මේ යොමු වෙන සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක අද අපේ මැදිරියේ එකතු වෙනවා ඉතිහාස ගවේෂක ලේඛක අනුෂ්ක හෙට්ටිආරච්චි මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. ඒ වගේම ඉතිහාස ගවේෂක ලේඛක තිලාන් නවගමුව මහත්මයාත් අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. අපි අනුෂ්කගෙන් පටන් ගමු. 18 මොකක්ද ඇත්තටම? 18 කියලා කියන්නේ සුවිශේෂී අංකයක්. ඒ කියන්නේ ඒක ඉතිහාසයෙන් අපි ආරම්භ කරොත් 18 වෙනි සියවස, 17 වෙනි සියවස සහ 19 වෙනි සියවස කියන සියවස් තුන ගත්තොත් මේ ඒ අතර තියෙන මැද තියෙනක තමයි 18 වෙනි සියවස. එතකොට 1818 කියන්නේ 1803 ඉඳන්ම කන්දුඩු රට රාජ්‍යයට බලපෑම් විවිධ ආක්‍රමණ මැක්ඩවල් යුද්ධය මේ වගේ විශාල කාරණා එක්ක ඒ කියන්නේ හෙම්බත් වෙලා තිබුච්ච නගරයක් කියලා ගත්තොත් කන්දුඩු රට මේකෙදි 1815 කන්දුඩු රට ගිවිසුමත් එක්කම අපේ නිලමේවරු සියලු දෙනාම එකතු වෙන්නේ තමන්ට කියලා තමන්ගේ පරමාධිපත්‍යය, තමන්ගේ ආගමික නිදහස, සංස්කෘතික නිදහස, සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම පිණිස එකතු වීමක් තමයි 1815 දී ගිවිසුම් ප්‍රකාරව ඒ කියන්නේ පෙන්눔 කරන්නේ. නමුත් ඔය ගිවිසුම් ප්‍රකාරව පෙන්눔 කරන්න උත්සාහ කරාට ඔය උත්සාහය ඇතුලේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී කිරීටය තුල ඒගොල්ලන්ගේ යටි අරමුණක් තියෙනවා. ඒ තමයි මේ රටේ තියෙන ඒකීය භාවය, මේ රටේ තියෙන සුවිශේෂීත්වය ඒගොල්ලන්ගේ ග්‍රහණයට නතු කරගෙන ඒ ග්‍රහණය තුලින් අපිව පාලනය කිරීමක් තමයි සූදානම් වුණේ. නමුත් ඇත්තටම ඒ අවස්ථාවේදී වාරිය පොළ සුමංගල හාමුදුරුවෝ, එතකොට කිව්ලේ ගෙදර මොහට්ටාල, බූටෑවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල විවිධ නිලමේවරු එකතු වෙලා මේකට කැරැල්ලක් කියලා අපි නම් කරාට ඇත්තටම තමන්ගේ රටේ පරමාධිපත්‍යය වෙනුවෙන් ඒ හදවතේ නැගෙන දෝංකාරය තමයි ඒගොල්ලන් පිටකිරීමක් විදියට තමන්ගේ අයිති ඉල්ලා සිටියේ. එතකොට 18 සුවිශේෂී වෙන්නේ අපි හැමෝම කතා කරාට 18 කැරැල්ලෙන් අපි පරාජිත වුණා. පාවාදීමකට ලක් වුණා කියලා මම හිතන්නේ වර්තමාන සමාජය තුලත් මොකද්ද මේ පාවාදීම, කොහොමද මේ පාවාදීම සිද්ධ වුණේ කියන එක ගැන කතිකාවක් ඇති වෙලා නැහැ. ඉතින් අපිට අවශ්‍ය වුණා මේ පාවාදීම මොකක්ද, මේක හරහා සිද්ධ වුණේ මොකක්ද කියන එක විමර්ශනාත්මකව හොයලා කටයුතු කරන්න. ග්‍රන්ථයක් අපි මුලින්ම ග්‍රන්ථයකට පෙර අපි ගීතයක් තමයි නිර්මාණය කරේ. මාහෙලයා නමින් අපි ගීතයක් නිර්මාණය කරා. ඒ ගීතයට ලැබිච්ච ප්‍රතිචාරات එක්ක අපි තීරණය කරා මේක විමර්ශනාත්මකව තව වැඩිදුරටත් ගැඹුරින් අධ්‍යයනය කර උදාහරණයක් විදිහට එංගලන්තයේ කෞතුකාගාරවල තියෙන පරණ ලේඛන ඔරිජිනල්ස් අපි ගෙන්නගෙන ඒවා විමර්ශනය කරමින් මේ 18 තුල සිද්ධ වෙච්ච ඇත්තම කතාව මොකක්ද කියන එක තමයි අපේ ග්‍රන්ථය තුලින් අපි එලි දක්වන සූදානම් වෙන්නේ. මේ අපි නොදන්නේ අපිට නොපෙනෙන කතාව දෘශ්‍යමාන කරන්න තමයි මේ ගවේෂණාත්මක නව කතාව 18 කතාවක් මේ නව කතාව ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි නව කතාව ගැනත් සඳහන් කරමු. ඇත්තටම මේ අනුෂ් කිව්වා වගේ එතකොට 1815 වෙනකොට උඩරට ගිවිසුම අත්සන් කරනවත් එක්කම ඒකේ වුන් ඒ කොන්දේසි පනවල තිබුණා. සාය ගිවිසුම් ගත වෙලා තිබිච්ච කාරණාවලට වුන් එකඟත්වයේ පළ කළාට ඒක අමුමුවේ ඒක උල්ලංඝනය කරන ස්වභාවයක් පේන්න තිබුණා. එතකොට ඇත්තටම මේකට අත්සන් කරපු නිලමවරු ඉන්න අතරේ දෙවෙනි පෙළ නායක විදිහට ඉඳපු මේ කිව්ලේ ගෙදර මොහොට්ටාල, කොහුකුඹුර රටේරාල, බූටෑ රටේරාල වගේ මේ අනුෂ් කිව්වා වගේ පිරිස එකතු වෙලා ඒ ප්‍රාදේශීය යම් විදිහට මේකට විරෝධය පාන්න ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් මේ ඔවුන්ට පෙළ කියන්නේ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන පෙළේ නිලමවරුන්වත් මේකට සම්බන්ධ කරගෙන මේ කැරැල්ලක් මෙහෙව්වා. එතකොට මේ ඔවුන්ට සිද්ධ වෙන අසාධාරණ, ඔවුන්ට කියලා කියන්නේ ඇත්තට මහ ජනතාවට සිද්ධ වෙන අසාධාරණ වෙනුවෙන්
එතකොට ඇත්තටම මේ අපේ මහහෙළය නවකතාව ඇතුලේ ඇත්තටම අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ එක චරිතයක් තමයි ඇත්තටම මේ 1818 කැරැල්ල කියන එක මහා විශාල සංසිද්ධි ගොඩක් තියෙන එකක්. එතකොට ඒක සම්පූර්ණ එක පොතකට ලඝු කරන්න බෑ. ඒක නිසා අපි ඒක ඇතුලේ වෙච්ච සිද්ධි පෙන්වන්න අපි මේ කිවුලගෙදර මොහොට්ටාල කියන චරිතය වටා ඒ 815ත් 818ත් අතර වෙච්ච සත්‍ය සිද්ධීන් පාදක කරගෙන නමුත් අපි නිර්මාණාත්මක යම් තැන්වල උපකල්පනයන් කරමින් මේක නවකතාවක් විදිහට අපි ඉදිරිපත් කරන්න හිතුවා. ඒක තමයි ඇත්තටම අපේ මහේලා ග්‍රන්ථය ඇතුලේ තියෙන්නේ. අනුෂ දැන් මේ වගේ ග්‍රන්ථයක් රචනා කරනකොට සෑහෙන පරිස්සම් වෙනවනේ. කියන්නේ අපේ රටේ තියෙන ඉතිහාසයක් තියෙනවා, දන්න ඉතිහාසයක් තියෙනවා. එතනින් එහාට අපි මේක ගවේෂණය කරන්න ඕනේ. එතකොට මේ අධ්‍යයනය ඇත්තට මේ විමර්ශනය, මේ ගවේෂණය කොහොමද ඔයගොල්ලෝ කළේ? ඔව්, ගවේෂණය ඇත්තටම කරේ කිවුලේගෙදර මොහට්ටාලනේ අපේ ප්‍රධාන චරිතය වෙන්නේ මහේලයාගේ. එතකොට මේ කිවුලේගෙදර මොහට්ටාලගේ මරණය සම්බන්ධයෙන් විවිධ පරස්පර අදහස් සමාජගත වෙලා තියෙනවා. එතකොට එකක් තමයි 1818 දෙසැම්බර් 18 වෙනිදා කිවුලේගෙදර මොහට්ටාලව බදුල්ලේදී එල්ලලා මැරුවා කියලා කියනවා. එක වාර්තාවක. තව වාර්තාවක කියනවා 1818 දෙසැම්බර් 18 කිවුලේගෙදරව ඉසගසා දැමුවා කියලා. සමහරක් ලේඛන වාර්තාවල තියෙනවා බිබිල ආශ්‍රිත ප්‍රදේශයක හේනක මේ කිවුලේගෙදර මොහට්ටාල යාචක ස්වභාවයෙන් ඉඳද්දී රෝගාතුරු වෙලා සිටියේදී මැරිලා ඉඳද්දී හම්බ වෙලා එයාගේ මෘතදේහය ගෙනල්ලා තමයි එල්ලුවේ බදුල්ලේ කියලා. ඔයගේ විවිධ පරස්පර අපිට ඉතින් අවශ්‍ය වුණා එතනින් පටන් ගන්න. ඒ කියන්නේ දැන් කැප්පෙටිපොළ නිලමේ, ඇල්ලේපොළ නිලමේ මේ සීළු දෙනාගේම මරණ දණ්ඩනය සිද්ධ වෙච්ච ආකාරය තහවුරු කිරීම ගැසට් වාර්තා වලින් තහවුරු කරලා තියෙනවා. දැන් අද වුණා නම් ඊළඟ දවසේ ගැසට් වාර්තාව ඇතුළත් වෙනවා. නමුත් කිවුලේගෙදර මොහොට්ටාලගේ මරණය සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ මරණ දණ්ඩනය නියම කරා කියලා අධිකරණයෙන් 1818 නොවැම්බර් 26 වෙනිදා. නමුත් ඒ 26 වෙනිදා වාර්තාවෙන් පස්සේ 1818 දෙසැම්බර් 18 මෙයාව එල්ලුවද නැද්ද කියලා තහවුරු කිරීමේ වාර්තාවක් අපිට හම්බුනේ නැහැ. පස්සේ අපි මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඉනෝකා මන්තිලක මහත්මිය හරහා එංගලන්ත කෞතුකාගාරය සහ එංගලන්ත පුස්තකාලය සම්බන්ධ කරගෙන මේ සම්බන්ධව තියෙන සියලුම මුල් වාර්තා, ඒ කියන්නේ ජෝන් ඩොයිල්ගේ ලිඛිත අත්අකුරින් තියෙන ලිඛිත වාර්තා සියල්ලම අපි ගෙන්න ගත්තා. ගෙන්නගෙන අපි මෙතුමා ගොඩක්ම මහන්සි වුණා ඒ වාර්තා පරිශීලනය කරන්න. ඒවා බලලා අපි හොයාගත්තා බ්‍රවුන් රික් 1819 ජනවාරි මාසේ මුල් භාගයේදී බ්‍රවුන් රික් ලියනවා ඉන්දියාවේ ඉංග්‍රීසි මේ පාලන අධිකාරිවරයෙක්ට වාර්තාවක්. ඒ වාර්තාවේ රොබර්ට් බ්‍රවුන් රික් කියනවා අපේ කැරැල්ල සම්පූර්ණයෙන්ම මැඩපවත්තලා තියෙන්නේ. නමුත් කිවුලේගෙදර මොහට්ටාල තමයි එකම හිසරදයකට අපිට ඉතුරු වෙලා ඉන්නේ කියලා. 1818 දෙසැම්බර් 18 කිවුලේගෙදර එල්ලලා මැරුවා නම් 1819 ජනවාරි 5 වෙනිදා රොබර්ට් බ්‍රවුන් රික් ඇයි අර වගේ මෙයා ප්‍රශ්නයක් වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඔන්න ඕක මුල් කරගෙන විශේෂයෙන්ම මේ කතාවට මුල් වෙනවා රාවණා ප්‍රතිමාවක්. ඇත්දල රාවණා ප්‍රතිමාවක් කිවුලේගෙදර සතුව තිබ්බ රාවණා ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව ඉංග්‍රීසියෙන් හොරකම් කරලා ඒක ඉන්දියාවේ ගෝවා වල එකතු කිරීමේ මධ්‍යස්ථානයට යවලා ඒ හරහා ඉංගලන්තේ කෞතුකාගාරයට යවලා තියෙනවා. නමුත් දැන් වර්තමානයේ කතා කරන්නේ මේ රාවණා ප්‍රතිමාව දකුණු ඉන්දියාවෙන් තමයි මේ ඉංගලන්ත කෞතුකාගාරයට ලැබුණේ කියලා. නමුත් අපිට ඕන වුණා ඒක දකුණු ඉන්දියාවෙන් ලැබුණා නම් දකුණු ඉන්දියාවේ කවුද මෙතනට දුන්නේ කියන එක හොයන්න. ඊට පස්සේ අපි ඒ වාර්තා හොයාගෙන යද්දි මෙතුමා හොයාගන්නවා ඕක ඔගස්ටස් මෙරික් කියන ලුතිනන්ට් ජෙනරාල්වලයා තමයි මේ පිළිමය ඉංගලන්ත කෞතුකාගාරයට බාර දෙන්නේ කියලා. මම හිතන්නේ ඒ පරීක්ෂණය ඇතුළේ මෙතුමාට ලොකු පරිචයක් තියෙනවා කියලා එතුමා ඒකට උත්තරයක් දෙයි. ඔව්. ඇත්තටම මේ අනුෂ් කිව්වා වගේ මේ කතාවේ අර ඔබතුමා කිව්වා වගේ ඉතිහාසය ආරවුස්සනකොට මේ ඉතිහාසය අර හරි ප්‍රවේශමට ගන්න ඕනේ. මොකද නැත්නම් අපි ඒකේ යම්කිසි විකෘතියක් කරොත් එහෙම ඒක ලොකු බලපෑමක් වෙනවා ඉදිරි අනාගතයටත් ඉතිහාසය ගැන ගන්න චිත්‍රය. ඇත්තටම ඉතිහාසය හරියට ඒක මොකද ඉතිහාසය කියන එක හැමතිස්සෙම මම දකින්නේ හරිම ඒ කියන්නේ අඩුපාඩු සහිතව ඇඳපු චිත්‍ර ගැන. පරිපූර්ණ චිත්‍ර තිබුණා. දැන් ඒක මැකිලා යම්කිසි සිත්තරෙක් බලනවා ඒක පිරියම් කරන්න. එතකොට ඒකට තෝරගන්න වර්ණ, එතකොට ඒකට නැවතේ අඩුපාඩු පුරවන්න යොදා ගන්න නිර්මාණාත්මක රූපක ඒවා ගත්තාම ඒක වැරදි විදිහට පාවිච්චි කරොත් එහෙම ඒ රූපේ තමයි ඉස්සරහට මේ චිත්‍ර විදිහට දකින්නේ. ඒ නිසා ඒක බොහොම අර පරිස්සමෙන් කරන්න ඕනේ. හැබැයි අපි නවකතාවක් විදිහට මේක ඉදිරිපත් කරන්නත් එක හේතුවක් වුණේ මොකද අපිට සමහරක් තැන් තියෙනවා අපිට
100%ක්ම හරි විදිහට ඉතිහාසය ගලපන්න අමාරුයි. හැබැයි අපිට යම්කිසි තැන්වල උපකල්පනයන් කරන්න වෙනවා. එතකොට අනුෂ් කිව්වා වගේ මේ කතාව අපි 1815 සහ 1818 කාලේ ඇතුළත සිද්ධ වෙච්ච පාවාදීම් කුමන්ත්‍රණ එතකොට අපේ මිනිසුන්ට වෙච්ච අසාධාරණකම් වගේම කිව්වලගෙදර මොහොට්ටා චරිතය හා බැඳිච්ච ප්‍රවාද දෙකක් වෙච්ච කිව්වලගෙදර මොහොට්ටාලගේ මරණය සිද්ධ වෙච්ච ආකාරය සහ කිව්වලගෙදර මොහොට්ටාලගේ සතුව තිබ්බ කියන ওই රාවණ ප්‍රතිමාව සම්බන්ධයෙන් තියෙන ප්‍රවාදයන් අපි වැඩිදුරටත් ඒක ගවේෂණය කරලා පරිශීලනය කරලා අපි බැලුවා මේ බ්‍රිතාන්‍ය අතර මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය දැනට තියෙනවා තමයි මේ 1878 දී ඔගස්ටස් මේරික් මේ දුන්න මේ ප්‍රතිමාව. ඒක සඳහන් කළා දැන් අදටත් ඒ බ්‍රිතාන්‍ය කෞතුකාගාර මේ වෙබ් අඩවියට ගියොත් එහෙම ඒක තියෙන්නේ ලකුණු ඉන්දියාවෙන් හම්බ වෙච්ච විදිහට. හැබැයි දැන් ලංකාවේ ඇතුළු කතාවක් තියෙනවා මේක ලංකාවේ කිව්වලගෙදර මොහොට්ටා සතුව තිබිච්ච පිළිමය කියලා. එතකොට අපි ඔගස්ටස් මේරික්ට මේක හම්බ වෙන්නේ සැමුවෙල් රෂ් මේරික් කියන ඔහුගේ ඥාතිවරයෙක්ගෙන්. ඔහුගේ කලෙක්ෂන් එක තමයි එන්නේ. මේරික් කලෙක්ෂන් කියන එක ඇතුලේ ඒ බාන්ඩ් ලයිස්ට්ුව තියෙනවා. ඒකේ කේස් M යටතේ තියෙනවා අයිවරි වලින් කරපු ඇද්දල වලින් කරපු මේ ලයිස්ට්ුව මොනවද? මේ කියන්නේ ඒකේ තියෙන අය මේ ඇද්දල වලින් කරපු නිර්මාණ මොනවද කියන එක. හැබැයි ඒක කිසිම තැනක පැහැදිලිව මේක අහවල් තැන මෙහෙමයි කියලා සඳහන් කරලා නැහැ. හැබැයි ඊට පස්සේ අපි බැලුවා මේකේ තියෙන නිර්මාණාත්මක ලක්ෂණ දිහා බලලා ඊට පස්සේ මොකද මේ ප්‍රතිමාව 2016 දී සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ප්‍රදර්ශනයකට ඉදිරිපත් කරනවා. එතකොට ඒ වෙලාවේදී වුන් සමරු ග්‍රන්ථයක් ද එපික්‍රාමා කියලා මේ සමරු ග්‍රන්ථයක් කරනවා. ඒකේ අපි ඒක සෑහෙන ප්‍රමාණයක් විශ්ලේෂණය කරලා බැලුවා. ඒකේ ලෝකෙ පුරා තියෙන ඒ කියන්නේ ඒ රාමායනය හා සම්බන්ධ චරිත. එතකොට රාම, ලක්ෂ්මණ, රාවණ, ඉන්ද්‍රජිත් ආදී හනුමාන ආදී සියලු දෙනාගේම මේ ලෝකෙ පුරාම ඇතුළත් තියෙන චිත්‍ර, එතකොට ප්‍රතිමා, ඒ මොනවා හරි ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවා එකට ඇතුළත් කරලා තියෙනවා. එතකොට අපිට ඒකෙන් ඇත්තටම සමහර අපි ඒක වැඩිදුරටත් මේ නිරීක්ෂණය කරනකොට අපිට තේරුණා මේක මොකද ලංකාවෙන් හම්බෙච්ච යම් මංජුසාවල ඒ කාලේ තිබිච්ච ඒ කැටයම් කලාවේ තිබිච්ච ඒවා බොහොම සමපාත වෙනවා මේ පිළිමෙත් එක්ක. ඉතින් ඒකෙන් අපි යම් උපකල්පන කළා. ඇත්තට මේ ග්‍රන්ථයට අපි උපග්‍රන්ථයකුත් පිළියෙල කරා. ඒක ඇතුලේ යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් ඒකත් ලබා ගන්න පුළුවන්. මොකද ඒක ඇතුලේ අපි හුඟක් වෙලාවට අපි මේක ඇතුලේ නිර්මාණාත්මකව කරපු උපකල්පනයන්ට හේතුපාදක කරගත්ත කරුණු කාරණා සහ මූලාශ්‍ර සියල්ල ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ සියල්ලම ඇතුළත් කරන්න අමාරු නම් සෑහෙන ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා. එහෙම තමයි මේ ග්‍රන්ථය සම්පාදනය වෙන්නේ. ඉතින් මේ ඉතිහාස ගවේෂණය ගැන මේ විදිහට මෙතුමා සඳහන් කරාට මෙතුමාගේ රැකියාව වෙනත් එකක්. ඔව් මම වෘත්තියෙන් බැංකුකරුවෙක් විදිහට තමයි සේවය කරන්නේ. ඉතින් වෘත්තියෙන් බැංකුකරුවෙකු විදිහට රැකියාව කරන ගම මේ ඉතිහාස ගවේෂණයට කොයි විදිහටද ප්‍රවිෂ්ඨ වුණේ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ මගේ විනෝදාංශයක් විදිහට සහ ඇත්තට මේකට තියෙන කැමැත්ත නිසා තමයි ඉතිහාසය පිළිබඳව සෑහෙන ගවේෂණය කරන්නේ. ඉතින් එතකොට මම ඇත්තට මගේ පුරුද්දක් තිබුණා ඒ කාලේ ධම්ම ඉතිහාසය වෙන්න පුළුවන් ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් යම් සඳහනක් කරලා තියෙනවා අපිට මේ වගේම වැඩසටහන කියලා කෙනෙක් කියනවා මේ අහවල් පොතේ මෙහෙම තිබුණා. අහවල් තැන මෙහෙම තියෙනවා කියලා. නමුත් ඒක නැවත 100%ක් තහවුරු කරගන්න අවශ්‍යයි. කෙනෙක් කිව්ව පළියට මේක අපිට පිළිගන්න බැහැනේ. ඒ නිසා මගේ පුරුද්දක් තිබුණා ඒ පොඩි තැනක සමහරක් වෙලාවට ඒක පේලියක යම්කිසි කෙනෙක් සඳහන් කරලා තිබුණා නම් මේක තිබ්බේ අහවල් ග්‍රන්ථයේ කියලා. මම මේ ග්‍රන්ථේ කොහොම හරි හොයාගෙන කියවල බලන ඒක ඒ විදිහට මොකද කෙනෙක් සමහරක් වෙලාවට අපි දැන් ඔබතුමා පොතක් කියවනකොට ඔබතුමාට ඒක දැනෙන විදිය සහ මම පොතක් කියවනකොට මට දැනෙන විදිය ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒක ඇතුලේ තමයි ඒ කියන්නේ ඒ කරුණ හොයන්න තියෙන පිපාසාව නිසා තමයි ඇත්තටම මේ දේවල්ට යොමු වුනේ. ඉතින් ඒක බොහොම සන්තෝෂෙන් කරගෙන යනවා. බොහොම කාර්යබහුල වුණත් ඒකට ලොකු ඉඩක් දෙනවා. ඔව් මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. මොකද අපේ රටේ ඉතිහාසය පිළිබඳව හරියට ඉතිහාසය ඊළඟ පරම්පරාව දැනගැනීම ඉතාම වැදගත් වෙනවා. අනුෂ්ක දැන් මේ 1815 සහ 18 කියන මේ ඓතිහාසික යුගය ගත්තත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් බොහෝ පිරිස් ඉන්නවා, බොහෝ තැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කැප්පෙටිපොළ ගැනනේ මේක මහා සටනේ මහාවීරය විදිහට ගොඩක් තැන්වල උත්කර්ෂයට නැගෙන්නේ. ඇයි මේ කිව්වලගෙදර මොහොට්ටාලව තෝරගන්න හේතුව ඇත්තටම? මොකක්ද එතන තිබු විශේෂත්වය? ඔව් ඇත්තටම කැප්පෙටිපොළ නිලමේ වීරවරයෙක් වෙන්නේ වාර්තාගත තොරතුරු වලට අනුව. දැන් ගයිග පඬිතු අපේ පොතටත් අපි ඇතුළු කරලා තියෙනවා ගයිග පඬිතුමා කියලා තියෙනවා මේ රටේ ඉතිහාසය හැදෑරීමේදී වාර්තාගත කරුණු සම්බන්ධයෙන් නෙවෙයි ගැටලු මතුවෙන්නේ වාර්තා නොකර අත්හරින ලද කරුණු සම්බන්ධයෙන්.
දැන් හිතන්නකෝ වාර්තාවක් ලියාගෙන එනවා ඉතිහාස වාර්තාවක්. ඔබතුමා එක ලියනවා නම් ඔබතුමා ලියන්නේ ඔබතුමාට විශේෂයි ප්‍රධානයි කියලා හිතන කාරණාත් එක්ක. සමහරකට චූටි කාරණා අත්හැරලා තමයි ලියන්නේ. හැබැයි සමහරක් අවස්ථාවලදී අපි මේ චූටි කියලා අත්හරින කෑල්ල වචනේ හෝ වාක්‍ය මහා ලොකු කතාවක් අපිට පැහැදිලි කරනවා. ඉතින් ඒ වගේ අපි කරුණු හොයාගෙන යනකොට විශේෂයෙන්ම මේ කැරැල්ලේ වීරයා කැප්පෙටිපොළ නිලමේතුමා අපිට ගෞරවය දෙන්න පුළුවන්. නමුත් කැරැල්ල ආරම්භ කරේ ඇත්තටම කැප්පෙටිපොළ නිලමේතුමාද කවුද කියන ප්‍රශ්නේ එනවනේ. එතකොට මේ කැරැල්ල ආරම්භ කරන්නේ කිව්ලේ ගෙදර මොහට්ටාල බූටෑවේ රටේ රාල මූලික වෙලා. එතකොට දැන් අපි ඌව වෙල්ලස්සේ සටන කියලාත් අපි මේකට කියනවානේ. එතකොට මේ ඌව වෙල්ලස්සේ සටනෙත් ඌව කියන ඒ පළාත කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි ඉහළ ඌව අනිත් එක පහළ ඌව. එතකොට පහළ ඌව අයිති වෙන්නේ දියලුව, එතකොට කිව්ලේ ගෙදර ගම්මානේ, බිම්තැන්න, මහියංගනී කියන ප්‍රදේශවල. මේ අපේ මහියංගනේ හිටපු මාවරලාගල හිටපු ආදිවාසී පිරිස්, පහළ ඌවේ හිටපු සිංහල පිරිස්. දැන් ওই කිව්ලේ ගෙදර ගම්මානේ කියන්නේ ඒක අර අපි කියන්නේ අර පියෝ සිංහල ගම්මානේ. ඒ කාලේ වෙනකොට ඔය මරක්කල කල්ලතෝනි ආක්‍රමණ සිදුවෙමින් පැවිච්ච යුගයක්. සිංහල ගම්මාන සීග්‍රයෙන් මුස්ලිම් කරණය වීගෙන ගියා. ඒ වගේ වකවානුවක තමන්ගේ අර ඒ ජාතික අනන්‍යතාවය තහවුරු කරගෙන ඉතාමත් බොහොම සාමකාමීව පැවති ගම්මානයක් කිව්ලේ ගෙදර. ඉතින් ඒ අවස්ථාවේදී කිව්ලේ ගෙදර මොහට්ටාල නිලමේට අවශ්‍ය දැනෙනවා. මොකද කිව්ලේ ගෙදර මොහට්ටාල තමයි වාර්තාගත කරුණු වලට අනුව ඒ වෙනකොට රජවාසලේ හිටපු මේ රටේ ශ්‍රී ලංකාවේ හිටපු හොඳ ප්‍රඥයෙක් කියලා කියනවා. ඒක ඉංග්‍රීසින්මයි කියන්නේ. එයා හොඳ ප්‍රඥයෙක්, කවියෙක්, කවිකාර මඩුවේ හිටපු දක්ෂයෙක්. මේ වගේ ගොඩක් ඒක අගේ කිරීම සුද්දා විසින්ම කිව්ලේ ගෙදර මොහට්ටාලව කරලා තියෙනවා. නමුත් කිව්ලේ එහෙම හිටපු කිව්ලේ ගෙදර මොහට්ටාලට මේක කැරැල්ලක් විදිහට මතු කරන්න අවශ්‍යතාවයක් ආවේ නැතත් අර මම මුලින්ම කිව්වා වගේ කිව්ලේ ගෙදර මොහට්ටාලට අවශ්‍ය වෙනවා අපේම කියලා රජෙක්. මොකද ඒ වෙනකොට නායක්කාර වංශික රජ වෘතා මේ රට පාලනය කරේ. ඒ වෙනකොට ඉහගම රතනපාල හමුදුරු මීගමේ බන්ධනාගාරයට ගිහිල්ලා ඉන්දියාවේ ආපු බන්ධනාගාරගත වෙලා හිටපු නායක්කාර වංශිකයෙක් හොයන්න පටන්ගෙන තිබුණා රජ කරන්න. නමුත් කිව්ලේ ගෙදර මොහට්ටාල එක හෙලාම කියා හිටියා මේ අවස්ථාවේදී අපිට ඕන අපේම රජෙක්. ඒ කියන්නේ මේක ජාතිවාදී ප්‍රශ්නයක්වත් මේ ජාතින් අතර ගැටලුවක්වත් නෙමෙයි. ඒ වෙනකොට සිංහල, දෙමළ, මුස්ලිම් කියන හැමෝම බොහොම සහජීවණයෙන් කටයුතු කරා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ අනන්‍යතාවයට මේ අපේ රටේ බුද්ධ ධර්ම. මොකද ගිවිසුමේ පස්වෙනි වගන්තියේනේ ඉංග්‍රීසින් අමුවේ මේ නිර්පලදාරි කියන්නේ ඒකට ක්‍රියා කරන්නේ නැහැ. අපේ ඒ කියන්නේ පස්වෙනි වගන්තියේ තියෙන්නේ බුද්ධ ධර්මයේ පංචශීලයේ පස්වෙනි සිල්පදේ තමයි එතන තියෙන්නේ. බුද්ධ ධර්ම ආරක්ෂා කරනවා, බුද්ධ ධර්ම වෙනුවෙන් පෙනී හිටිනවා. නමුත් මේගොල්ලන් ඒක අස්සම් කරාට පස්සේ දැන් අපි හැමෝම කතා කරන තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ 1815 මාර්තු දෙවෙනිදා මේක අස්සම් කරා කිව්වට මේකේ භාගයට තමයි අසම්පූර්ණ ගිවිසුමක් ඒක. ඕක සම්පූර්ණ වෙන්නේ 1815 මාර්තු 10 වෙනිදා තමයි ඇහැලේ පොළ සහ තවත් නිලමේ කීප දෙනෙක් ඇවිල්ලා අස්සම් කරාට පස්සේ තමයි ඕක සම්මත වෙන්නේ. ඒ අවස්ථාව ඒ අතරතුර කාලයේදී වාරීපොළ සුමංගල හාමුදුරුවෝ ඇවිල්ලා කොඩිය බිම දාලා පාගලා ඒ වගේ ලොකු ප්‍රශ්නයක් අපි අහලා තියෙනවානේ. නමුත් මම හිතනවා ඒ ප්‍රශ්නේ කතා කරන කවුරුන් හෝ ඇත්තටම ඕකට මූලාශ්‍රයක් දෙනවාද? එහෙම සිද්ධියක් වුණාද? වාරීපොළ සුමංගල හාමුදුරුවෝ කොඩියක් පෑගුවාද? ඒක බොරු කතාවක් කියලා විවිධ විද්වතුන් සමාජයේ කියන ඒව බොරු ඒව වාර්තා වෙලා නැහැ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන අපි මේක හොයාගෙන යද්දී අපිට හම්බ වෙනවා ගණනාත ඔබේසේකර මහාචාර්ය ගණනාත ඔබේසේකර මහත්තයා විසින් ලියපු නිරපූ රජ කියන කෘතිය සහ තවත් විවිධ මූලාශ්‍ර. එතුමන්ලා සඳහන් කරන්නේ හිතන්නකෝ රටේ ජනාධිපති ඉන්නවා, අගමැති ඉන්නවා, සේනාධි නායකයෝ ඉන්නවා. මේ හැමෝම ඉස්සරහා සාමාන්‍ය භික්ෂුවක් ඇවිල්ලා තමන්ගේ රටේ යුනියන් ජැක් කොඩිය ඇවිල්ලා පාගලා ලොකු පාට් එකක් දැම්මම ඒක වාර්තා වුණොත් අර ඉන්න ජනාධිපතිටත් අගමැතිටත් ඒක හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පැහැදිලිව රොබර්ට් බ්‍රවුන්රික් සහ ජෝන් ඩෝලි එකතු වෙලා ඒක ගැසට් වීමෙන් වළක්වන. ඒක අපි පොතේ සඳහන් කරන විස්තරය. ඒ කියන්නේ ඇත්තම එහෙම සිද්ධියක් වෙනවා. නමුත් ඒ සිද්ධිය වාර්තා නොවෙන්නේ අර කියපු කරුණු මත. ඉතින් කිව්ලේ ගෙදර මොහට්ටාල අවසානයේදී සුද්දන්ට අයිති අහුණා අත්අඩංගුවටපත් වුණා කියන කතාව අපි හොයාගෙන යන කාරණාවලදී නිෂේධ වෙනවා. මොකද ඒ කිව්ලේ ගෙදර මොහට්ටාල බිබිල කොකාගල ගල් තලාවකදී තමන්ගේ සොකීය දෑතින් නිලතෙරපීමකින් සීදී විනාසාගෙන තමයි තමන්ගේ ජීවිතේ බව අහවර කරන්නේ. අපි කතා කරමින් හිටියේ කිව්ලේ ගෙදර සම්බන්ධයෙන්. ඉතින් කිව්ලේ ගෙදර මොහට්ටාලගේ අවසානයේ කොයි විදිහටද ඉතිහාසය ලියවිලා තියෙන්නේ? කිව්ලේ ගෙදර මොහට්ටාලගේ අවසානයේ මම කිව්ව විවිධ